හලෝ ගයිස්. ඉතින් අදත් ඔයාලව ආදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ලස්සනමත් එක ගොඩක් ඉතිරි කරලා අප්‍රේල් මාසය නම් ගෙවිලා ගියා. ඉතින් මේ උදා වෙලා තියෙන්නේ ලස්සන මේ මාසයයි. සිංහල බෞද්ධයන්ට විශේෂිත වූ මේ මාසයේ තමයි වෙසක් උත්සවයේ යෙදලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි වෙසක් උත්සවයේ සමරපු හැටි බලමුකෝ. ඉතින් අපි මේ ඇවිල්ලා තියෙන්නේ වෙසක් දවසට දවස් 3-4කට කලින් වෙසක් එකට බඩු ගන්න මේ කඩේට තමයි අපි ආවේ. ඉතින් අපි මේ සවුකොළ ගන්න තමයි හදන්නේ. අපි මෙතනින් ගොඩක් බඩු නම් ගත්තේ නැහැ. අපි මේ පාර වැඩිය කූඩු හැදුවේ නෑ. කූඩු 2ක් තමයි හැදුවේ. අපි අනිත්වා කඩෙන් ගන්නවා කියලා තමයි හිතුවේ. ඒ වුණාට අපි අන්තිම දවසේ තමයි කූඩු ගන්න කඩේට ආවේ. එතකොට ගොඩක් කූඩු ඉවර වෙලා තමයි තිබ්බේ. ලොකු කූඩු තමයි තිබ්බේ. ඒවා අරගෙන අපිට එල්ලන්න තැනක් නැහැනේ. ලොකු වැඩි නිසා අපි ගත්තේ නෑ. ඉතින් ඒකට හරියන්න අපි බකට් ගත්තා. ඉතින් මම මෙතනින් වෙසක් කාඩුත් ගත්තා. මම මෙතනින් වෙසක් කාඩ් 20ක් ගත්තා. ඊට පස්සේ ආයෙමත් වෙසක් කාඩ් ගත්තා. ආයෙමත් මදි වෙලා. ඊට පස්සේ අපි තව මෙතනින් බකට් ගත්තා. ඒ ටික තමයි මෙතනින් ගත්තේ. එහෙම තමයි. ඉතින් මම මේ ගෙදර ඇවිල්ලා එදාමයි දවස් 2කට විතර කලින් වෙසක් දවසට දවස් 2කට විතර කලින් මම මේ එදා රෑම ගෙදර ඇවිල්ලා වෙසක් කූඩුවක් ඇලෙව්වා. රැලි දැම්මේ නැහැ. අනිත් ටික කරා එක කූඩුවක. ඕක හදන්නත් මට පැය 2ක් විතර ගියා. මොකද මම ටීවී බල තමයි හැදුවේ. කොහොම හරි එදා සෙනසුරාදා හරි ඉරිදා හරි දවසක් අපි මනි ඩ්‍රොප් බලලා ඊට පස්සේ වොයිස් ටීන් බැලුවා. ඒක බල තමයි මම ඕක ඇලෙව්වේ. එදා රැලි දැම්මේ නම් මම නෙමෙයි අපේ අම්මා. අනිත් කූඩුවත් ඇලෙව්වේ අපේ අම්මා. ඔය කූඩු 2 තමයි ඇලෙව්වේ. අපි ඔය 2 එල්ලුවේ උඩ. මේ තියෙන්නේ අපි දෙවනි දවසේ ආවා. දෙවනි දවස් කියන්නේ මේ වෙසක් දවසට කලින් දවසේද? වෙසක් දවසට කලින් දවසේ. නෑ මේ වෙසක් දවසේ. මං අර කිව්වේ වෙසක් දවසේද මන්ද මට හරියට මතක නැහැ. කොහොම හරි වෙසක් දවසට කලින් දවසේද කොහෙද? වෙසක් දවසට කලින් දවසේ. එදා ආවා තව බඩු ටිකක් ගන්න. එදා ගත්ත බඩු මදි වෙලා. ඊට පස්සේ ආයෙමත් ආවා මෙතන කඩේට. මෙතන කඩේ හැබැයි මොකුත් ගත්තේ නැහැ. අපිට හරියනේවත් තිබුණේ නැහැ. ඊට පස්සේ අපි ආයෙමත් වෙන කඩේකට ගියා. මේ තියෙන්නේ මං කිව්වා අනිත් කඩේට යන ගමන් තමයි දැන් ඉන්නේ. පාරේ පොඩි කඩයක්. ඒකත් මේ අපි මේ ආවේ බකට් ගන්න. මෙතනින් අපි බකට් ගත්තේ නැද්ද කොහෙද? මෙතන බකට් අපිට හරි ගියේ නැහැ. මෙතනින් බකට් ගත්තේ නැහැ. මං ගත්ත මේ වෙසක් කාඩ්. මෙතනිනුත් වෙසක් කාඩ් 10ක් ගත්තා. එදා 20ක් ගත්තා. ඒව මදි වෙලා තමයි ආයෙමත් 10ක් ගත්තේ. ඊට පස්සේ අපි ගෙදර එද්දි මෙතන බෙලිමල් දන්සලක් තිබ්බා. අපි මේ වෙසක් එකට ගිය පළවෙනි දන්සල. අපි කියන්නේ මේ මායි තාත්තියි තමයි ඕකෙන් බෙලිමල් බිව්වේ. අපි දෙන්න තමයි එදා බඩු ගන්න ගියේ. මේ ඊට පස්සේ වෙසක් එකට අපේ පැත්තේ වැඩිය දන්සල් නෑ. ඇවිල්ලා මේ වෙසක් දවසය. ඉතින් තාම අපි කූඩු හෙළුවේ නෑ. මේ ඈට තමයි ඉල්ලන්න ඕනේ. මේ 2යි අපි ගෙදර හැදුවේ. වෙනක් ගෙනාවේ නැහැ මේ පාර. මේවා ගෙනාවා අපි මොනවද බකට් නේ බකට්ද කොහෙද? බකට් තමයි මට කියන්නේ. මේවා ගෙනාවා අපි. මේක මේ අකුරු ගහලා තියෙන ගෙනාවේ. මේ ප්‍රීති වෙසක් කියලා ගහලා තියෙන එක ගෙනාවේ 5ක් තියෙනවා.
පාට පහකින් පහක් තියෙනවා. දැන් ඉතින් මම හදන්න යන්නේ මේ වෙසක් කූඩුවක්. මෙන්න මේ කොළ දෙකෙන් එකක් හදන්න යන්නේ. බලමු ලස්සනට එයිද දන්නේ නැහැ. මම එකක් හැදුවා මේ මම හදන හැම පාරම වගේ කොළ වලින් ඊනවට පෙන්නන්න ඒක මම වැඩි මේක මේකක් තමයි හදන්න යන්නේ. මේ ලස්සනට එල්ලන්න. ලස්සනද? ලස්සනයි කියන්නේ. මම මේකක් හැදුවා උදේ මේක හැදුවේ උදේ. මේකම තමයි දැනුත් මේ හදන්න යන මේ පාටින් මේ අපි හැදුවේ මේක මොනවද වෙසක් කූඩු කහයි තැඹිලි පාටින්. ඉතින් මම මේකත් හදන්න හැදුවේ කහයි තැඹිලි වලින්. බත් අපේ ගෙදර තැඹිලි කොළ ඉවර වෙලා. A4 කොළ. ඉතින් ඒකට හරියට මම රෙඩ් කලර් දැම්මේ. මේ තියෙන්නේ අපේ කූඩු දෙක. ඔය දෙක තමයි කූඩු දෙක. මේ ඒක රැලි දැම්මම නෙවෙයි. මේ මගේ කූඩුව තමයි මේක. මේක නෑ ඒක නෙවෙයි. ඒක නෙවෙයි මේක. මම මේ වටේ දාරයලෙම තැඹිලි පාටින් එකක් යන්න හදලා. කහ පාටින් රැලි දැම්මේ තමයි. හරි අපි බලමුකෝ. දැන් මේක හදලමුකෝ. මේ තියන්නේ වෙසක් දවසේ රෑ ගත්ත වීඩියෝ එකක්. ඉතින් මේ අපේ මල්ලි බකට් එල්ලන්න හදන්නේ. බකට් එල්ලන්න අර මේ කම්බි දානවා. සෝරි. ඉතින් මේ තියන්නේ මං කුරුල්ලගේ කූඩුවෙත් මේ විදිහට සර්කල් වලින් මේව කරලා පොඩි වෙසක් කූඩුවක් කළා. මම ඒක හැම පාරම කරනවා. මම දන්නේ නැහැ ඒක හොඳද නැද්ද කියලා. එහෙම තමයි මං බල්ලන් මගේ බව්ව දෙන්නගේ කූඩුවෙත් මේව කරා. මේ තියන්නේ අපේ පාර මේ අපේ ගෙදරට එන පාර උඩ ඉඳන්. ඉතින් උඩට යනකම්ම තියෙනවා මේ කොන්ක්‍රීට් වැටවල් කොන්ක්‍රීට් කණු තියෙනවා. අන්න හැම කණුවෙම අපි මේ පාර මේ පහන් පත්තු කරා උඩට යනකම්ම. රෑ වීඩියෝ එකට ඒක හරියට පේන්නේ නැහැ. නැත්තම් ඒක මාරම ලස්සනයි. මේ ඊට පස්සේ අපි ගෙදර හැදුව මේ කූඩු දෙක එල්ලුවේ උඩ තට්ටුවේ එල්ලුවේ ඒ දෙක. මොකද උඩ තට්ටුවේ ලයිට් දෙකක් තියෙනවා ගානට ඒ දෙකට. ඒ නිසා උඩ තට්ටුවේ එල්ලුවා අපි පල්ලෙහා ඉස්සරහා එල්ලුවේ අර අපි ගෙනාපු ප්‍රීති වෙසක් කියන බකට් 5. ඒක එල්ලලා තව අර මම හැදපු මේ කූඩු දෙක එල්ලුවා දෙපැත්තෙන්. ඊට පස්සේ මේ අපි ඔය උඩට යනකම්ම ආයෙමත් අපි බකට් 12ක් ගෙනාවා. 12ක් ඇත්තටම ගියොත් වැඩි. ඉතින් අපි දවස් දෙකම පත්තු කරා. 12 14 දෙකම වෙසක්නේ. ඒ නිසා මේ 6ක් 12 පත්තු කරලා ඉතුරු 13 වෙනිදා මේ ඉතුරු 6 පත්තු කරා. ඔය තියෙන්නේ බකට් පත්තු කරාම වීඩියෝ එක නම් ලස්සනට පේනවා චුට්ටක්. ඒ වුණාට නිකන් අපි නෝමල් බලද්දි මාරම ලස්සනයි. පහන් ටිකත් එක්ක මුළු පාරම. ඉතින් අපි පන්සලුත් ගියා මේ
අපි තව බල්බ් වැල් දැම්මා මෙතන උඩ. මේ අපේ තාත්ති බල්බ් වැල් දාන ගමන් තමයි තාම ඉන්නේ. අපි නම් ලෑස්ති වෙලා ඉන්නේ මේ පන්සල් යන්න. අපි රෑ තමයි පන්සල් ගියේ. කොහොමත් රෑට තමයි අපි යන්නේ වෙසක් බලන්නත් එක්ක. මේ පාර නම් ඔය තියෙන මං කිව්ව කූඩු දෙක ඒක අපි උඩ එල්ලුවේ. ඔය ලයිට් තවල් තාම එල්ලනවා. හරි මං කී හිටියේ අපි වෙසක් බලන්න රෑ යන්නේ හැමදාම. මේ පාර වෙසක් තිබුණේ නැහැ. අපේ පැත්තේ අපි වටෙන් දාලා අපි මත්තකුම මේ වටේ තියෙන බැලුවා වෙසක් නැහැ කොහෙවත් බලන්න තරම්. ඉතින් අපි අපේ පැත්තේ තියෙන ඉස්කෝලවල තුනේ අපේ ඉස්කෝලේ තව ඉස්කෝලවල දෙකයි දාලා තිබ්බ වෙසක්. ඒව බලලා ආවා. මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා ඉස්සරහට බලන්නකෝ. ඔය තින්නේ අපේ ගෙදර ලයිට් දැම්මට පස්සේ. ගෙදර වෙසක් සමරලා ඉවර වෙලා අන්තිමට ආව පන්සල්. අන්තිමටම ඉතින් අපි ගෙදර වැඩ ඉවර වෙලා අර බල්බ් වැල් ටික දාලා ඒව ටික පත්තු කරලා පන්සල් ආවා. රෑට තමයි කොහොමත් පන්සල ලස්සන දවල්ට වඩා. ඔව් ඉතින් පන්සලට ඇවිල්ලා ඊට පස්සේ අපි වෙසක් බලන්න ගියාට වෙසක් තිබුණේ නෑ. ඊට පස්සේ ඉතින් අපි මේ ගෙදර ආවා. ඉතින් මේ අපේ ඉස්කෝලේ වෙසක් ඔය වගේ ඉතින් අපේ පැත්තේ තියෙන ඉස්කෝලවල තව දෙකක වෙසක් තිබ්බා. වෙසක් කියන්නේ ඔහොම ලස්සනට කූඩු ඇවිල්ලා එහෙම තිබ්බා. මං ඉතින් වීඩියෝ කරේ අපේ ඉස්කෝලේ එක විතරයි. අනිත් ඒවා වීඩියෝ කරන්න මට මතක් වුණේ නැහැ. ඉතින් මේ මැයි 13 වෙනිදා ඉතින් අපි එදා බඹර චක්කර තිබ්බා අපේ ගෙදර නිලා තිබ්බා. ඉතින් අපි නිලා පත්තු කරලා බඹර චක්‍රත් පත්තු කරා. ඊට පස්සේ අර
ඊයේ විදිහටම මේ අර පහන් ටික ඔක්කොම ආයිපත් පත්තු කරා. ඊට පස්සේ බකට් ඒවා පත්තු කරා. ඒවයේ වීඩියෝස් ඉතින් මම ආයෙමත් ගත්තේ නැහැ. ඉතින් මෙහෙම තමයි මගේ වෙසක් දවස් ටික ගෙවුනේ. බයි බයි.